අයිබෝන් ටොක් විත් YP මගේ YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක ඔයගොල්ලෝ හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා. ආරාධනා කරනවා subscribe කරන්න, like කරන්න, share කරන්න මගේ YouTube channel එක. ඉතින් මේ දවස්වල අපි ඉන්නේ මගේ video series එක LPL තරඟාවලිය පිළිබඳව video series එකේ තමයි මේ දවස්වල අපි ඉන්නේ. squad reviews අපි කතා කරනවා. කොලම්බෝ කැප්ස් ටීම් එකේ review එක මම කලින් වීඩියෝ එක අරගෙන ආවා. ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් බලන්න කියලා ආරාධනා කරනවා. කමෙන්ට් කරන්න ඔයගොල්ලෝගේ අදහස් ස්කොට් එක කොයි වගේ වෙන්න ඕනේද කියන එක. අද තවත් කණ්ඩායමක් ගැන අපි කතා කරන්නයි සූදානම් වෙන්නේ. මේ කණ්ඩායමේ විශේෂත්වය මේ LPL teams 6 ඇතුලේ LPL teams 5 ඇතුලේ ලංකාවේ හිමිකාරීත්වයක් දරන ෆ්‍රැන්චයිස් ඕන කෙනෙක් ඉන්න එකම ටීම් එක. දඹුල්ල සික්සර්ස් ටීම් එක ගැන තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ගිය සැරේ වගේම මේ පාරත් එකම නමින් ෆ්‍රැන්චයිස් එක වෙනස් නොවී පවත්වාගෙන යනවා. දඹුල්ල ටීම් එකේ අයිතිකාරු බවට පත් වෙන්නේ ප්‍රියංගද සිල්වා කියන ව්‍යාපාරිකයා. කුරුණෑගල ප්‍රදේශයෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඉතින් ඔහු දඹුල්ල කණ්ඩායමේ ෆ්‍රැන්චයිස් ඕන විදිහට ගිය සැරේ ක්‍රියා කළා 2024. දැන් මෙවරත් ඔහු අඛණ්ඩව මේ දෙවනි වරටත් ඔහු ෆ්‍රැන්චයිස් ඕන විදිහට සාර්ථකව මේ කණ්ඩායම මිලදී අරගෙන තියෙනවා. එතකොට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය ඔහුගේ විද්‍යාලයේම ආදි ශිෂ්‍යයෙක් වන ලංකාවෙන් බිහිවෙච්ච විශිෂ්ටතම වමත් දඟපන්දු යවන රංගන හේරත් තමයි කටයුතු කරන්නේ. එතකොට මේ දඹුල්ල සික්සර්ස් ෆ්‍රැන්චයිස් එක කුරුණෑගල දඹුල්ල ඔන්න ඔය පළාත ආශ්‍රිතව කරගෙන නිර්මාණ වූ ෆ්‍රැන්චයිස් එකක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. ඉතින් රංගයියාගේ කෝචින් යටතේ දඹුල්ල සික්සර්ස් ස්ක්වොඩ් එක එයාලා කොහොමද මැනේජ්මන්ට් එක ප්‍රී ඩ්‍රාෆ්ට් කරගත්තේ සහ ඩ්‍රාෆ්ට් එකේදී මොනවද කරගත්තේ සහ probable 11 එක first choice 11 එක starting 11 එක කොයි වගේ වේද කියන එකයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. එතකොට අපි මුලින්ම බැලුවොත් දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ප්‍රී සයිනින්ග්ස් 4 සම්බන්ධයෙන් ඔවුන් මුලින්ම ස්ටාර් කැටගරි එකේ ප්ලේයර් කෙ විදිහට දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් තමයි ස්ටාර් ෆොරින් කියන කැටගරි එකට ඔවුන් ප්‍රී සයින් කරගත්තේ. ඒ වගේම ස්ටාර් ලෝකල් කියන කැටගරි එකට ඔවුන් සයින් කරගත්තේ දිනේෂ් චන්දිමාල්. එතකොට කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් වෙලා තියෙනවා සහ බොහෝ විට කඩළු රකින්නා විදිහට චන්දිමාල් ක්‍රීඩා කරන එකක් නැති වෙයි කියලා මට හිතෙනවා. ස්ක්වොඩ් එක ගැන කතා කරද්දී හේතුව මම පැහැදිලි කරන්න. ඔහු නායකයා විදිහට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ප්‍රී සයින් කරගත්තා. එතකොට අයිකන් ෆොරින් ප්ලේයර් විදිහට ඔවුන් ඩිරෙක්ට් සයින් කරගත්තා පාකිස්තානු ආරම්භක පිතිකරු සහිබ් සාඩා ෆර්හාන්. ඔහු තමයි පසුගිය 2026 T20 ලෝක කුසලානේ ක්‍රිකට් තරඟාවලියේ වැඩිම ලකුණුලාභියා. ඉතින් ඒ කම්ෆර්ට් එක ඔවුන් ඩිරෙක්ට් සයිනින් එකෙන් ලබාගෙන තියෙනවා. එතකොට ඔවුන්ගේ ඩිරෙක්ට් සයිනින් එකෙන් ආරම්භක පිතිකරුවෝ දෙන්නෙක් නැත්නම් ටොප් 3 සෙල්ලම් කරන්න පුළුවන් ප්ලේස්ලා දෙන්නෙක් ඔවුන් ෆොරින් ප්ලේස්ලා විදිහට සඳහන් කරගෙන අරගෙන තියෙනවා සහ චන්දිමාල්ටත් අවශ්‍ය නම් මේක කරන්න පුළුවන්. එතකොට අයිකන් ලෝකල් ප්ලේයර් විදිහට ඔවුන් ඩිරෙක්ට් සයින් කරගත්තේ දුෂ්මන්ත චමීර. ඉතින් මම හිතන්නේ ඒක හොඳ ප්‍රී සයිනින් එකක්. චමීරගෙන් ෆාස්ට් බෝලිං ලයින් අප් එක කම්ප්ලීට් කරගන්නට ඔවුන්ට හැකියාව තියෙනවා. එතකොට මේජර් ඒරියාස් 3ක් විතර ඔවුන් කවර් කරගෙන තියෙනවා. චන්දිමාල්ට අවශ්‍ය නම් මැද සෙල්ලම් කරන්නත් පුළුවන්, විකට් කීපර් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඩ්‍රාෆ්ට් එක දවසට එනකොට ඔවුන් මොන වගේ දෙයක්ද කරේ කියන එක අපි සලකලා බලන්නටයි දැන් සූදානම් වෙන්නේ. එතකොට අපි කලින් කතා කරා ප්ලැටිනම් කැටගරි එක සම්බන්ධයෙන්. එතකොට මුලින්ම ගියේ ඩ්‍රාෆ්ට් එකේ ප්ලැටිනම් කැටගරි එක. ප්ලැටිනම් කැටගරි එකේ ලෝකල් ප්ලේයර් විදිහට ඔවුන් මහේෂ් තීක්ෂණව සයින් කරගනිද්දී ප්ලැටිනම් ෆොරින් ප්ලේයර් විදිහට ඔවුන් ඇෆ්ගනිස්තාන් ලෙෆ්ට් ආම් ෆාස්ට් බෝලර් වසාල් හක් ෆාරූකීව සයින් කරගන්නවා. මම හිතන්නේ බෝලිං සයිඩ් එක ඔවුන් බලලා තියෙනවා මවුන්ට් දෙදාගෙන්. එතකොට දැන් මේ සඳහන් කරපු ප්ලේස්ලා 6 දෙනා රීසා හෙන්ඩ්‍රික්ස්, දිනේෂ් චන්දිමාල්, සහිබ් සාඩා ෆර්හාන්, දුෂ්මන්ත චමීර, මහේෂ් තීක්ෂණ, වසාලක් ෆාරූකී. එතකොට මෙන්න මේ ප්ලේයර්ස්ලා 6 දෙනා අනිවාර්යයෙන්ම මං හිතන්නේ ස්ටාර්ටින් 11 එකේ ඔවුන් ටාගට් කරගෙන ඉන්න ප්ලේයර්ස්ලා 6 දෙනෙක් වෙනවා නොඅනුමානයි. එතකොට
හොඳ පික්ස් ටිකක් විදිහට හොඳ මික්ස්චර් එකක් තියෙන පික්ස් ටිකක් විදිහට මේක අපිට සඳහන් කරන්නට පුළුවන්. ඊළඟට අපි ගියා ගෝල් කැටගරි එකේ ඩ්‍රාෆ්ට් එකට. ගෝල් කැටගරි එකේදී ලෝකල් ප්ලේයර්ස්ලා 3 දෙනෙක් එක ෆොරින් ප්ලේයර් කෙනෙක් සයින් කරගන්න පුළුවන් හැකියාව තිබුණා. ඊළඟ ඔප්ෂනල් පික් එකට යනකොට තමයි තව ගෝල් කැටගරි ප්ලේයර් කෙනෙක්ට chance එක දුන්නේ. ගෝල් කැටගරි ප්ලේයර්ස්ලා විදිහට ඔවුන් සයින් කරගත්ත නිරෝෂන් දික්වැල්ල මේක ස්පෙෂල් සයිනින් එකක්. මොකද දික්වැල්ල ගැන නැවත තාමත් ඔවුන් විශ්වාසය තියලා තියෙනවා. විකට් කීපින් ඕපනින් ඔප්ෂන් එකක් විදිහට දික්වැල්ල ඔවුන් පික් කරගත්තේ. ඕකේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඊළඟට පවන් රත්නායක මම හිතන්නේ හොඳ පික් එකක්. පවන් රීසන්ට්ලි T20 වලට වන් ලිමිටඩ් ඕවර්ස් ක්‍රිකට් වලට පවන් අපි ගෙන්න ගත්ත කොහොම හරි ප්‍රේක්ෂකයෝ කතා කරලා ගොඩක් කලාවට. ඉතින් පවන් ඒක ප්‍රූව් කරා T20 World Cup එකේ. හැබැයි මෑතක T20 වල මම හිතන්නේ උඩ පොඩි ප්‍රෙෂර් එකක් ඇවිල්ලාද දන්නේ ප්ලේස් එක තියාගන්න එක ගැන ඔහු පොඩක් ෆේල් වුණා. නමුත් LPL එක ඔන්න ඔහුට හොඳ chance එකක් දීලා තියෙනවා. මම හිතන්නේ දඹුල්ල ටීම් එක ගත්තොත් පවන් ඩෙෆිනිට්ලි හැම තරගයක්ම ක්‍රීඩා කරන නම්බර් 4 ස්පොට් එක සෙල්ලම් කරන ප්ලේයර් බවට පත් වෙයි කියන ලකුණු තමයි දඹුල්ල ස්ක්වොඩ් එක බැලුවාමත් තියෙන්නේ. ඊළඟ ගෝල් සයිනින් එක ලෝකල් අකිල ධනංජයව වුන් පික් කරා. මේක ටිකක් සර්ප්‍රයිස් පික් එකක් මට. මොකද අකිල ධනංජය පහුගිය ටිකේම T20 මික්ස් එකේ අපි සිලෙක්ට් කරේ නැහැ. හැබැයි ඔහු ඩොමෙස්ටික් තරඟවල සෙල්ලම් කරා. ඉතින් අකිල ධනංජය වුන් පික් කරලා තියෙනවා. මං හිතන්නේ අකිලටත් ගොඩක් වෙලාවට chance එකක් හම්බ වෙයි සෙල්ලම් කරන්නට ප්‍රධාන තරඟ කිහිපයකම මුල් තරඟවල. නමුත් මං හිතනවා ඊට වඩා හොඳ ගෝල් පික් එකක් ඔවුන්ට ගන්න තිබුණා කියලා අකිල වෙනුවට රීසන්ට්ලි අපේ T20 සෙටප් එකේ ඉන්න ප්ලේයර් කෙනෙක්ට chance එක දුන්නා නම් හොඳයි කියලා. ඊළඟට ගෝල්ඩ් ෆොරින් ප්ලේයර් විදිහට හොඳ පික් එකක් ඔවුන් ගත්තා. පාකිස්තාන් වේගපන්දු යවන ක්‍රීඩක මොහමඩ් වසීම් ජූනියර්. මොහමඩ් වසීම් බැට් කරගන්නත් පුළුවන් ටිකක්. පහුගිය තරඟාවලි වල ශ්‍රී ලංකාවටත් දැඩි තර්ජනයක් එල්ල කරා මොහමඩ් වසීම්. නලුත් පන්දුවෙන් සහ පරණ පන්දුවෙන් දෙකෙම ඔහු මැච් එකේ මුලින් මැදින් අගින් ෆේසස් තුනේම හොඳටම පන්දු යවනෙක් හොඳ යෝක එකක් සහ හොඳ ස්ලෝ බෝල් එකක් තියෙන පන්දු යවනෙක් ටිපිකල් පාකිස්තානි ෆාස්ට් බෝලර් කෙනෙක්. ඉතින් මොහමඩ් වසීම් ඔවුන් පික් කරගෙන තියෙනවා සහ ඒක හොඳ ඇඩිෂන් එකක් වෙයි ඔවුන්ගේ ෆාස්ට් බෝලින් සෙටප් එකට චමීරත් එක්ක මික්ස් වෙන්න. ඊළඟට අපි ගියේ ක්ලාසික් කැටගරි එකට. ක්ලාසික් කැටගරි එකේදී ලෝකල් ප්ලේයර්ස්ලා 3 දෙනෙක් සහ ෆොරින් ප්ලේයර්ස්ලා දෙන්නෙක් ඔවුන්ට සිලෙක්ට් කරගන්න පුළුවන් වුණා. එතකොට ක්ලාසික් කැටගරි එකේ ලෝකල් ප්ලේයර්ස්ලා විදිහට ටිකක් අලුත් නම් දෙකක් අලුත්මත් නෙවෙයි ටිකක් යං නම් දෙකක් ඔවුන් සිලෙක්ට් කරනවා. ධනංජය ලක්ෂාන් මම හිතන්නේ ධනංජය ලක්ෂාන් LPL පටන් ගත්ත මුල් කාලේ ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමට එරෙහිව ඔහු ඉතාම හොඳින් සීසන්ස් දෙකක් තුනක් ක්‍රීඩා කරා සහ එක සීසන් එක මට මතක විදිහට ඉමර්ජින් ප්ලේයර් වුණා. හැබැයි ධනංජය ලක්ෂාන්ට තාම ඔහුගේ පොටෙන්ෂල් එක පෙන්වන්න ඉන්ටර්නැෂනල් සෙටප් එකේ chance එකක් ලැබුණේ නැහැ. නමුත් මේ පාර දඹුල්ල ටීම් එක මං හිතන්නේ ඔහුව සෙල්ලම් කරයි ඇතුලේ ලොකු chance එකක් තියෙනවා. ධනංජය ලක්ෂාන්ට පුළුවන් නම් ඔහු කවුද කියලා පෙන්වන්න ඒක ලොකු දෙයක් වෙයි. සචිත ජයතිලක ඔවුන් පික් කරා. මතක ඇති සචිත ජයතිලක හොංකොං සික්සර්ස් තරඟාවලි වල ක්‍රීඩා කරා. ඒකේ එක තරගයේ සචිත හොඳ ඉනිමක් ක්‍රීඩා කරා. හොඳ ඇඟ තියෙන ක්‍රීඩකයෙක්, හයියෙන් පාරක් ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක් සහ හොඳ ලෙග් ස්පිනර් කෙනෙක් මට මතක විදිහට. ඉතින් ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට සචිත ජයතිලකටත් දෙයක් කරන්න පුළුවන්. ඔහුට අවස්ථාව කොයි විදිහේ ලැබෙයිද, කොයි වෙලාවෙ ලැබෙයිද කියන එක තාම පොඩ්ඩක් ස්ක්වොඩ් එක බලනකොට ප්‍රශ්නාර්ථයක්. රමේෂ් මෙන්ඩිස් ඔවුන් පික් කරගෙන තියෙනවා ක්ලාසික් කැටගරි එකෙන්. නමුත් රමා නම් T20 වල ඔහුගේ තියෙන පර්ෆෝමන්සස් එක්ක බැලුවාම විශේෂයෙන්ම ඔහු ටෙස්ට් ස්පෙෂලිස්ට් බෝලර් කෙනෙක්, ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට තමයි ගොඩක් සෙල්ලම් කරන්නේ. ඉතින් රමාව එතනට පික් කරපු එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා මේ දඹුල්ල ස්ක්වොඩ් එකේ. ඊට වඩා තව ප්ලේයර් කෙනෙකුට, එක්කෝ යං ප්ලේයර් කෙනෙකුට ක්ලාසික් කැටගරි එකෙන් chance එක දෙන්න තිබුණා කියන එක මට හිතෙනවා. නමුත් මැනේජ්මන්ට් එක යම් දේවල් හිතලා වෙන්නේ නැති ඔහු පික් කරේ. ක්ලාසික් ඕවර්සීස් කැටගරි එක විදිහට උන් සිලෙක්ට් කරා බැටිං ඕල් රවුන්ඩර්ස්ලා දෙන්නෙක්. එක්කෙනෙක් තමයි ඇෆ්ගනිස්තාන් බැටිං ඕල් රවුන්ඩර් ගුල්බදීන් නයිබ්. නයිබ්ට හොඳ එක්ස්පීරියන්සස් තියෙනවා සහ හොඳ ක්‍රීඩකෙක් ගුල්බදීන් නයිබ්. මම හිතන්නේ ගුල්බදීන්ගේ එක්ස්පීරියන්ස් එක සහ ඔහුගේ ක්‍රීඩා විලාසය දඹුල්ල ටීම් එකට හොඳ ඇසෙට් එකක් වෙයි. ඊළඟට ඩියන් ෆොරස්ටර් කියන දකුණු අප්‍රිකානු බැටිං ඕල් රවුන්ඩර් උන් සිලෙක්ට් කරගෙන තියෙනවා. ඩියන් ෆොරස්ටර් ගැන නම් ලොකුවට අපි ඉන්ටර්නැෂනල් අරීනා එකේ ලොකුවට තාම අහපු නැති නමක්. නමුත් මම හිතන්නේ ෆ්‍රැන්චයිස් ලීග්ස් වල ඩියන් ෆොරස්ටර් ටිකක් ඉදිරියෙන් තියෙන නමක්. ඒකයි ඔවුන් ඒක පික් කරේ ක්ලාසික් ඕවර්සීස් කැටගරි එකේ. ඊට පස්සේ ඔවුන්ට තිබුණා ඇසෝසියේට් කැටගරි එක. ඇසෝසියේට් කැටගරි එකේ ඇසෝසියේට් ප්ලේයර් විදිහට ඔවුන් පික් කරේ පහුගිය T20 World Cup එකේ ෂැඩ්ලි වෑන් ෂෝල්ක්වික්. ඔබට මතක ඇති USA ප්ලේයර්, ඇමරිකානු ජාතික ෂැඩ්ලි වෑන් ෂෝල්ක්වික්. මම හිතන්නේ ඔහු
නොකවුට් ස්ටේජ් එක වෙනකම්ම වැඩිම කඩුළු ලාභියා. ඉන්දියාවට එරෙහිව තරඟේ ඉඳන් ෂැඩ්ලි හැම තරඟයකම වගේ කඩුළු 3ක් 4ක් දවාගෙන හොඳ පර්ෆෝමන්ස් එකක් කරා. වයස අවුරුදු 37ක 38ක ක්‍රීඩකයෙක්. නමුත් මම හිතන්නේ ඔහුගේ ඒ ෆාස්ට් බෝලින් ලයින් අප් එකට තමයි ඔහු ඇසෝසියේට් ස්ටාර් විදිහට දඹුල්ල ටීම් එක ඔහුව පික් කරේ. බලමු ෂැඩ්ලිට අවස්ථාවක් හම්බ වෙයිද නැද්ද කියන එක. ඊළඟට ඉමර්ජින් කැටගරි එකේ ඕන් පික්ස් දෙකක් අරගත්තා. පළවෙනි පීක් එක විදිහට ගත්තේ ශ්‍රී ලංකා අන්ඩර් 19 ටීම් එකෙත් සෙල්ලම් කරපු ලෙෆ්ට් ආම් ඕර්තොඩොක්ස් බෝලර් කෙනෙක් වෙන විශ්ව ලහිරු කුමාර කියන ප්ලේයර්. විශ්ව ලහිරු ටිකක් හොඳ පන්දු යවන්නෙක් විදිහට අන්ඩර් 19 ටීම් එකෙත් සෙල්ලම් කරා. ඉතින් මම හිතනවා විශ්ව ලහිරුටත් chance එකක් හම්බ වෙයි. ඔහුගේ performance එක ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අනිත් ඉමර්ජින් ප්ලේයර් විදිහට ඔවුන් පික් කරා ගයන වීරසිංහ. මම හිතන්නේ කුරුණෑගල ප්‍රදේශයෙන් මලියදේව විද්‍යාලයෙන් රංගනගේ ඉස්කෝලෙන් එන තවත් හොඳ ඕල් රවුන්ඩර් කෙනෙක්, බැටිං ඕල් රවුන්ඩර් කෙනෙක්, ෆාස්ට් බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක්, ගයන හොඳ අප්කමින් ප්ලේයර් කෙනෙක්. ඉතින් ගයනව වුන් පික් කරලා තියෙනවා මේ පාර. අපි බලමු ගයනට chance එකක් හම්බ වුණොත් ගයනගේ හැකියාව ඔහුට ඉදිරිපත් කරන්න කොහොම ඔහු පිවිසෙයිද කියලා තනතිල්ලට. ඉතින් ඒ ඉමර්ජින් ටැලන්ට්ස් දෙක වෙනස් විදිහේ ටැලන්ට්ස් දෙකක්. ඉතින් මම හිතනවා මේ ස්ක්වොඩ් එක බැලන්ස් කරගෙන යද්දි ඔවුන් දෙන්නගේ දායකත්වයත් ගොඩක් වැදගත්. ඔවුන්ට ලොකු අවස්ථාවක් තියෙනවා අනිවාර්යෙන් දඹුල්ල ටීම් එකේ තියෙන එක හිදසක් පුරවන්න. විශේෂයෙන් විශ්ව ලහිරුට ලෙෆ්ට් ආම් ස්පිනර්ගේ රෝල් එක සෙල්ලම් කරන්න. මේ විදිහට තමයි ඩ්‍රාෆ්ට් එකේ සහ ප්‍රී සයිනින්ග්ස් වල නියමිත වෙලා තිබුණු ප්ලේයර්ස්ලා 18 දෙනා දඹුල්ල ටීම් එක පික් කරේ. LPL එකේ ඩ්‍රාෆ්ට් රූල්ස් අනුව තිබුණා අවශ්‍ය නම් Tamanට වැඩිපුර අතිරේකව වියදම් කරන්නට පුළුවන් නම් ස්ක්වොඩ් එක 20ක් වෙන තව ප්ලේයර්ස්ලා දෙන්නෙක් පික් කරන්න පුළුවන්. දැන් කොලම්බෝ එකේ 20ක් පික් කරා අපි කලින් කතා කරපු විදිහට. දඹුල්ල ටීම් එක ඒ ඔප්ෂනල් රවුන්ඩ් එකට ගියේ නැහැ. ඔවුන් තමන්ගේ 18 දෙනා පික් කරගෙන එතනින් ස්ක්වොඩ් එක මැන්ඩටරි ස්ක්වොඩ් එක කම්ප්ලීට් කරගත්තා. එතකොට මේ විදිහට තමයි දඹුල්ල ටීම් එකේ LPL මේ පාර ස්ක්වොඩ් එක තීරණය වෙන්නේ. දැන් අපි යමු probable starting 11 එක ගැන කතා කරන්න. මම කලින් කිව්ව විදිහට ප්ලේයර්ස්ලා 6 දෙනෙක් මම සඳහන් කර අනිවාර්යෙන් සෙල්ලම් කරයි කියලා. ඉතින් ඒ 6 දෙනා මගේ first 11 එකේ ඉන්නවා. එතකොට දඹුල්ල Sixers starting 11 එකේ openers ලා විදිහට මම select කරගත්තේ අපේ ඒ team එකේ pre signings දෙක. සාහිබ් සඩා ෆර්හාන් සහ රීසා හෙන්ඩ්‍රික්ස් මම open එකට ගේනවා. ඔවුන් දෙදෙනාගේ හැකියාවන් එක්ක ඊට අමතරව නම්බර් 3 ස්පොට් එක මම දෙනවා ගුල්බදීන් නයිබ්ට. මොකද ඔහු ඇෆ්ගනිස්තාන් ටීම් එකෙත් නම්බර් 3 ස්පොට් එක සෙල්ලම් කරලා අත්දැකීම් තියෙනවා සහ මේ ස්ක්වොඩ් එක බැලන්ස් කරද්දි මට හිතුණා ගුල්බදීන් නම්බර් 3 ආවනම් ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. නම්බර් 4 එක මම පවන් රත්නායකට දෙනවා. එයා නැෂනල් ටීම් එකේ ගහන තැනම එයාව මේ ලීග්ස් වල අපි ප්‍රැක්ටිස් කරවන්න ඕන. මොකද අපි මොනවා ලීග්ස් ගැහුවත් අපේ ටීම් එකට ප්ලේයර්ස්ලා ඩෙවලොප් කරන එක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පවන්ට chance එක නම්බර් 4 දිගටම හැම මැච් එකෙම ඔහු ෆේල් වුණත් perform කරත් මම පවන්ව හැම මැච් එකේම ඔහුට confidence දීලා මම සිලෙක්ෂන් ටීම් එකේ ඉන්නවා නම් ගබුල්ල ටීම් එකේ මම පවන්ව නම්බර් 4 තියෙනවා. නම්බර් 5 එකට මම ගේනවා දිනේෂ් චන්දිමාල්ව. මම විකට් කීපර් විදිහට චන්දිමාල් මේක යූස් කරනවා. මොකද මට ස්ක්වොඩ් එක බැලන්ස් කරද්දි නිරෝෂන් දික්වලව ඕපන් එවනවට වඩා චන්දිමාල් මැද කීප් කරලා උඩින් ෆොරින් ප්ලේයර්ස්ලා හතර බැලන්ස් කරන්න ඕනේ නිසා ෆර්හාන් හෙන්ඩ්‍රික්ස් ඕපන් කරන්න කියන එක හිතනවා. නමුත් මැනේජ්මන්ට් එක ඒ විදිහටම හිතද දන්නේ නැහැ. උන් දික්වලව පික් කරේ අනිවාර්යෙන් මට හිතෙන්නේ ඔහු ඕපන් ස්පොට් එකේ කීපර් විදිහට සෙල්ලම් කරන්නමයි. ඉතින් අපි බලාපොරොත්තු වෙමු කොහොමද කියන එක. නමුත් මම ඊට වඩා දැන් T20 සෙටප් එකේ ඉන්න තරුණ ප්ලේයර් කෙනෙකුට අවස්ථාව දෙන්න මම හිතනවා. ඒක නිසා මම දික්කල්ලව පොඩ්ඩක් ෆස්ට් ස්ටාර්ටින් 11 එකේ පොඩ්ඩක් එළියෙන් තියෙනවා. චන්දිමාල් නම්බර් 5 එකට එද්දි ධනංජය ලක්ෂාන්ව මම නම්බර් 6 එකේ අනිවාර්යෙන් හැම මැච් එකක්ම වගේ මම ගස්සනවා. මොකද ලක්ෂාන්ට අලුත් පන්දුවෙන් පරණ පන්දුවෙන් දෙකෙන්ම හොඳින් පන්දු යවන්නට පුළුවන් ඕල් රවුන්ඩර් කෙනෙක් සහ පාරක් හොඳට ගහන්න පුළුවන් ප්ලේයර් කෙනෙක්. ඔහු ඩොමෙස්ටික් මැච් වල නම්බර් 3-4 සෙල්ලම් කරලා තියෙනවා. හැබැයි මේකේ ඉන්න ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එකත් එක්ක ධනංජයට මම නම්බර් 6 එකේ සෙල්ලම් කරන්න අවස්ථාව සලසලා දෙනවා. අන්ඩර් 23 ප්ලේයර් කෙනෙක් සෙල්ලම් කරන්න ඕනේ නිසා මම ගයන වීරසිංහව මම ගේනවා නම්බර් 7 එකට බැටිං ඕල් රවුන්ඩර් විදිහට. ගයනට මම අවස්ථාව දෙනවා ෆාස්ට් බෝලර් කෙනෙක් විදිහට සෙල්ලම් කරන්න එතන chance එක දෙන්න කියන එක. නමුත් මට හිතෙනවා විශ්ව ලහිරුට ටිකක් වැඩි ප්‍රවණතාවයක් තියෙයි ඔරිජිනල් ස්ක්වොඩ් සිලෙක්ෂන් එකේදී left arm spinner නිසා ස්පිනින් ට්‍රැක්ස් වල විශේෂයෙන්. එතකොට අන්ඩර් 23 ප්ලේයර්ස්ලා දෙන්නව අපිට ස්පිනින් ට්‍රැක්
ෆාස්ට් බෝලින් ට්‍රැක් බැටිං ට්‍රැක් අනුව දඹුල්ල ටීම් එකේ වෙනස් කරයි කියලා හිතෙනවා. ගායන බැටිං සහ ෆාස්ට් බෝලින් ට්‍රැක් වල සෙල්ලම් කරද්දී ස්පිනින් ට්‍රැක් එකක් આવොත් විශ්වලා හිරුව එතන සෙල්ලම් කරන්න පුළුවන්. මොකද ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් අනිවාර්යෙන් මේ 11 ඇතුලේ හැමතරගෙම ක්‍රීඩා කරන නිසා. අකිල ධනංජයව දැන් ඉන්න ටීම් එක බැලුවාම ස්පිනර්ස්ලාගේ පොඩි අඩුවක් මේ ස්ක්වොඩ් එකේ තියෙන නිසා අකිල ධනංජයව අනිවාර්යෙන් මට සෙල්ලම් කරන්න වෙනවා නම්බර් 8 එකේ. මොකද under 19 under 23 දෙන්නම සෙල්ලම් කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම කරන්න පුළුවන් වුණත් අකිල ධනංජයගේ එක්ස්පීරියන්ස් එක යූස් කරයි. දුෂ්මන්ත චමීර නම්බර් 9 එක මහේෂ් තීක්ෂණ අනිවාර්යයෙන්ම සෙල්ලම් කරයි මිස්ට්‍රි ස්පින් එකත් එක්ක යනකොට. එතකොට නම්බර් 11 එකට මගේ ස්ටාර්ටිං ප්ලේයර් විදියට ෆසාලක් ෆාරුකීව මම යූස් කරනවා. මොකද ඔහු ලෙෆ්ට් ආම කෙනෙක් විදියට වෙනම ඇන්ගල් එකක් අලුත් බෝලෙන් අරගෙන එනවා. අපිට එතකොට චමීරව පොඩ්ඩක් පස්සට යූස් කරන්න චන්දිමාල්ට chance එක හම්බ වෙනවා. ෆාරුකී මහේෂ් තීක්ෂණයි එක්ක ඕපන් කරොත් එහෙම නැත්නම් ධනංජය ලක්ෂාන් ඉන්න නිසා ෆාරුකී සමග ධනංජය ලක්ෂාන්ව ඕපන් බෝලර් විදියට යූස් කරන්න පුළුවන්. එතකොට එතනදී ඔහුට එක්ස්ට්‍රා ඔප්ෂන් එකක් එනවා. චමීරව පොඩ්ඩක් පස්සට දාන අවශ්‍ය නම් ගොල්බදීන් නයිබුත් ඉන්නවා. එතකොට එතන ලොකු ඔප්ෂන් එකක් එන නිසා මම ඩිෆරන්ට් ඇන්ගල් එකක් යූස් කරන්න. හතරවෙනි ෆොරින් ප්ලේයර් කෙනෙකුත් ඉන්න ඕනේ නිසා ෆසාලක් ෆාරුකීව මම ස්ටාර්ටින් 11 එකට ගේනවා. එතන තමයි වසීම් ජූනියර් සහ ෆසාලක් ෆාරුකී සෙල්ලම් කරන තැන වෙනස් වෙන්නේ. මොහමඩ් වසීම් ජූනියර් ගොඩක් වෙලාවට තරඟාවලිය ඉස්සරහට යනකොට සෙල්ලම් කරයි. මට හිතෙන්නේ නැහැ දෙන්නම ක්‍රීඩා කරයි කියලා. මොකද ඉන්න ෆොරින් පික්ස් දෙකම අනිවාර්යෙන් ප්‍රී සයිනින්ග්ස් දෙකම අනිවාර්යෙන් ඔවුන් සෙල්ලම් කරනවා ඇතුළේ. එතකොට ගුල්බදීන් නයිබ්ට ෆොරස්ටට උඩින් එක්ස්පීරියන්ස් එක chance එක එයි. ෆාරුකී සහ වසීම් ජූනියර් අතරින් ස්ටාර්ටින් එකට ෆාරුකී එයි කියන එක හිතනවා. එතන තමයි චේන්ජ් වෙන පොසිෂන් එක. එතකොට අනිත් ප්ලේස්ලා බැලුවොත් රමේෂ් මෙන්ඩිස්ට ස්ටාර්ටින් 11 එකේ මම කිව්වා වගේ මම තැනක් දෙන්නේ නැහැ. ඔහු T20 සෙටප් එකේ දැන් නැති නිසා සමහරට තරඟාවලිය ඉස්සරහට යද්දී අකිල ධනංජය සහ රමේෂ් මෙන්ඩිස් අතර දෝලනය වෙන්න පුළුවන්. තව සමහරට බැටිං එක්ස්පෝෂර් එකක් අවශ්‍ය ට්‍රැක්ස් වල. සචිත ජයතිලක අනිවාර්යෙන් ක්‍රීඩා කළ යුතුයි මගේ මතයට. ධනංජය ලක්ෂාන් සහ සචිත අතර තමයි නම්බර් 6 පොසිෂන් එක වෙනස් වෙනවාද කියන එක මගේ මතයට අනුව මම සිලෙක්ට් කරා නම් වෙනස් කරන්නේ. ඔවුන් දෙදෙනා මම ස්වොප් කර මැචස් අනුව ක්‍රීඩා කරනවා. ඒකත් සචිතව ක්‍රීඩා කරනවා ටර්නින් ට්‍රැක් එකක නම් ධනංජය ලක්ෂාන්ව බැටිං ෆ්‍රෙන්ඩ්ලි සීමින් ට්‍රැක්ස් වල හොය යූස් කරන්නට පුළුවන්. ඩියාන් ෆොරස්ට් සහ ගොල්බදීන් නයිබ් අතර තමයි දෙදෙනාම එක විදිහ නිසා යා ඔප්ෂන් එක විදිහට සෙල්ලම් කරන තැන එන්නේ. ෂැඩ්ලි වෑන් ස්කෝල්පික්ව ගොඩක් වෙලාවට ඔවුන් තරඟාවලිය අතර මැද පස්සට යද්දී යූස් කරයි. එයත් අර ෆාරුකී වසීම් ජූනියර්ට පස්සේ ඔවුන් පාවිච්චි කරයි කියන එක මට හිතෙන්නේ. මොකද ඇසෝසියේට් ස්ටාර් කෙනෙක් අනිවාර්යයෙන්ම ක්‍රීඩා කළ යුතු නැහැ 11 ඇතුලේ. ඉතින් ඔහු ඉන්න එක ඕන් ප්‍රයෝජනට ගනි ස්කොඩ් එක ඇතුළේ ඉන්න එක. ඉතින් ওই විදිහට තමයි දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ස්ටාර්ටින් 11 එක මම සිලෙක්ට් කරන්නේ. සයිඩ් සඩා ෆර්හාන්, රීසා හෙන්ඩ්‍රික්ස්, ගොල්බදීන් නයිබ්, පවන් රත්නායක, දිනේෂ් චන්දිමාල්, ධනංජය ලක්ෂාන්, ගායන වීරසිංහ, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, මහේෂ් තීක්ෂණ සහ ෆසාල් හක් ෆාරුකී. එතකොට මේ 11 දෙනා සමගින් තමයි මම දඹුල්ල මැච් වල ස්ටාර්ටින් 11 එක විදිහට යන්නේ. එතකොට මම හිතන්නේ ප්‍රී සයිනින් එකෙන් සහ ඩ්‍රාෆ්ට් එකෙන් ඔවුන් සාමාන්‍යයෙන් බැලන්ස් කණ්ඩායමක් අරගෙන තියෙනවා. මට තිබුණු එකම තැන රමා සහ අකිල ධනංජයව පික් කරපු එක. ඊට වඩා දැන් වර්තමානයේ ඉස්සරහට එන ටැලන්ට් එකක් ක්‍රීඩා කරා නම් හොඳයි කියන අදහස ඔවුන් පික් කරා නම් හොඳයි කියන අදහස මගේ තියෙනවා. එතකොට ප්‍රී සයිනින් එකෙන් බලද්දී ස්ට්‍රෝංම ටීම් එකකුත් නෙමෙයි දඹුල්ල ටීම් එක. නමුත් ඔවුන්ගේ වේරියේෂන්ස් හොඳයි බෝලර්ස් ලගේ විදිහට. එතකොට චමීර ඉන්න ෆෝම් එකත් එක්ක ෆසාලක් ෆාරුකී, වසීම් ජූනි ඉන්න ෆෝම් එකත් එක්ක ඔවුන්ට දෙයක් කරගන්න පුළුවන් ෆාස්ට් බෝලින් ලයින්අප් එකෙන්. ස්පින් එක තමයි පොඩ්ඩක් අඩුව තියෙන්නේ. බලමු කොහොමද දිනේෂ් චන්දිමාල් ඔහුගේ කැප්ටන්සි ස්කිල් එක කාලයකට පස්සේ යූස් කරන්න කියන එක. හොඳ දක්ෂ නායකයෙක් ඔහු. ඉතින් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මේ පාර කොහොමද චන්දිමාල්ගේ නායකත්වයෙන්, රංගයියාගේ පුහුණුකාරීත්වයෙන්, ප්‍රියංගද සිල්වාගේ හිමිකාරීත්වයෙන් ඉස්සරහට එන්නේ කියන එක. එහෙනම් අද අරගෙන ආවේ LPL 2026 ස්කොඩ් රිවිව් එකේ දෙවනි වීඩියෝ එක දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සම්බන්ධයෙන්. එහෙනම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඔයාලගේ අදහස් දාගෙන යන්න. මේ ස්කොඩ් එක ප්‍රී සයිනින් එකේ කොහොමද කරේ, මගේ පික් එක හොඳයිද, ෆස්ට් 11 එක කොහොමද, ස්ටාර්ටින් 11 එක කොහොමද කියන අදහසුත් එකතු කරන ගමන් රැඳිලා ඉන්න තව ස්කොඩ්ස් 3ක විස්තර අරගෙන එන්න තියෙනවා. ඉදිරි වීඩියෝස් එක්ක රැඳී ඉන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න ටොක් විත් YP. ගිහිලා එන්න හැමෝටම එහෙනම් ජය වේවා.